ඉතින් අද vlog එකේ මම මගේ ගමට යන විදිහ. ඒ කියන්නේ මගේ ගමට යන පාර. හැබැයි මම ඉන්නේ කොළඹ. ඉතින් මගේ ගමට යන විදිහ තමයි ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි අතුරුගිරිය හයිවේ එන්ට්‍රස් එකටත් ඇවිල්ලා. ඉතින් මට ඔයාලත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි මේ වෙලාව මට ඔළුවට එන්නේ මොනවද ඔයාලත් එක්ක මම කතා කරන්න කියලා. ඉතින් මේ vlog එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා මම හිතනවා. මොකද මේක මගේ ෆස්ට් වීඩියෝ එක හින්දා ඉතින් මම මේක වීඩියෝ කරන්නේ මගේ ටැබ් එකෙන්. ඉතින් මං ගාව ඇත්තටම කිව්වොත් තාම කැමරාවක්වත් ගත්තේ නැහැ. එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනේ හින්දා තමයි මම මේකට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මගේ මේ තියෙන අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් ඔයාලා ආස කරන ගොඩක් වීඩියෝ මම ඔයාලට ගේනවා කියලා මම ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් ඔයාලා ආස වීඩියෝ කර තියෙනවා නම් මට කියන්න. ඊට කතාවට අපි ඔයාලා කැලේටත් ඇවිල්ලා. අනේ සෝරි මට ඔයාලට මේ අම්පාරේ ගත වුණ විදිහ ඔයාලට මට මේල් කරන්න බැරි. හරි ඒකට කමක් නැහැ. මේ කතාව පොඩ්ඩක් ඔයාලා අහගන්න. දැන් ඉන්නේ ලස්සන කතාවක් අපිට හම්බෙනවා. හිතුවේ මුලින්ම දකිද්දී ඒ අම්මයි පුතයි කියලා. හැබැයි බලන් යද්දී ඒ අම්මයි පුතයි නෙමෙයි. ඒ ඇවිල්ලා අයියයි මල්ලි. ඉතින් බලන්නකො දෙවියෝ දෙන්නෙක් වගේ අම්මට තාත්තට කියනවා වරින් ඇවිල්ලා පාරට අපෙන් කෑම ඉල්ලනවා. අනේ තාත්තයි දැනගත්තොත් ඉතින් දෙන්න හොරෙන් කට්ටි පැනලා කියලා දෙන්නට ඉන්න නම් හම්බෙන්නේ නැහැ. අර අපි ඔය ඉස්කෝලේ පීරියඩ් කට් කරලා කට්ටි පයින් යන්නේ ඒ වගේ තමයි මේ දෙන්නත් හොරෙන් අම්මටයි තාත්තටයි කට්ටි පැනලා පාර මැදට ඇවිල්ලා අපෙන් කෑම ඉල්ලනවා. බලන්නකෝ. හැබැයි අනේ පට්ට මම හරිම ආසයි. රෙකෝඩ් කරද්දී ආර ආසාවෙන් බලන්නකෝ ඒ දෙන්න මාර එකමුතුවෙන් වැඩ කරන්නේ, එකමුතුවෙන් හොර වැඩ කරන්නේ. සේරම අර සහෝදර බැඳීමක් විදියට එයාලා දෙන්නගේ ඒක තියෙනවා. ඉතින් මම ආසයි එහෙම සහෝදර බැඳීම් තියෙන සහෝදරයෝ ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන බලන්න. මම අපි ආසයි එහෙම සහෝදර බැඳීම් වලට. මොකද මටත් සහෝදරයෝ ඉන්නේ. ඉතින් අන්න කතරගමට ආවා. ගොඩ කාලෙකින් අපි මේ කතරගමට ආවා. කැම්පාරෙන් ගියාට කතරගම පැත්තේ නැවැත්තුවේ ගොඩ කාලෙකින්. ඊසේ මගේ මම ආස කරන දෙයක් තිබ්බා. ඒක නම් තාත්ත කියලා එන්නවා. ඒ තමයි ආස දෙයක් තමයි ඒ. පුළුවන් ගෙස් කරන්න බලන්න මොකද්ද මේ කියලා. හැබැයි ගෙස් කරන්න ඕනේ මම ඒ සර්ප්‍රයිස් එක පෙන්වන්න කලින්. හරිද? ඔයාලා ගෙස් කරන්න ඕන. අපි එයාට ටොයිස් ගන්නවා කියලා තමයි අපි එයාට ටොයිස් ගන්නවා. බලමු කියලා ඉස්සරහට ලස්සන ටොයිස් තිබ්බා. මම ආස ඒවා. හැබැයි මම ආස එකක් තමයි මම අන්තිමට ඔයාලට පෙන්නන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ ඇස්සේ අපේ අම්මා මොකද්ද දෙවලට එල්ලන එක ඒක මම හිතන්නේ ගොඩක් කටි දන්නේ කර විශ්වයක් වගේ මොකද්ද හරියටම දන්නේ අන්න ඒක කියලා තමයි කියන්නේ ගොඩක් කට්ටිය. අම්මත් එක්ක කිව්වා මම ඒක හරියට දන්නේ නැහැ.
ඒ ඉතින් අම්මලා තමයි හයිගේ අතලා කළා ඉන්නේ තමයි ඉතින් ඔය වගේ දේවල් දන්නේ මේකත් ලස්සන ඔන්න bunny hair ඉස්සරහ මෙතන bunny hair ගොඩ ඔන්න ඔක තමයි මගේ පිස්සු bunny hair මම කඩේ ඇතුළට ගියා කඩේ ඇතුළට යද්දි පිස්සු හැදුනා මොකද ඒක ඇතුලේ ලස්සන බේස්ලට් ගොඩයි අනේ මටත් අවශ්‍යයි මේසම ඉයරින්ග්ස් දෙකක් දෙන්න මම හිතුවා ගර්ල්ස්ලට දාන්න පුළුවන් ඒව කියලා බලන්න ඇති ඒවර බොයිස්ලට දාන්න පැත්තේ මෙතන කීටැක්ස් පිස්සොන්ට නම් ඔන්න කීටැක්ස් ගොඩාක් කතරගමට આવොත් අඩුවට බඩු ගන්න පුළුවන් පෙන්නපු කීටැක් එක ටිකක් මම ආසම ආද ඔයාලට කියන එක ගොඩාක් නැහැ ලස්සන පේස් තිබ්බා ඉතින්සේ ලස්සන මෝල තියෙනවා රොක්ස්ටර්ස් වලට තමයි රොක්ස්ටර්ස් අපේ තාත්තා කොහේ ගියත් අනිවාර්යෙන් මාලයක් ගන්න. ඉතින් එදත් එතනදී එක මාලයක් ගත්තා ටොයිස් තෝරනකම් මේ තියෙන ටොයිස් ස්පයිඩර්මෑන් ගේ සෙක්ෂන් වල යාල්ක තියෙනවා. ඒ ටොයිස් තෝරන ගමන් ඒ තියෙන ස්පයිඩර්මෑන් පොඩි ලස්සන කුණ්ඩකටු තිබ්බා මම ආසම කුණ්ඩකටු ගොඩක් තිබ්බා ඉතින් මට නම් ගොඩක් ලස්සනට ඒ හිතට ඇල්ලුවා මොකද මම ඒවට හරි ආසයි ලස්සන කුණ්ඩකටු ගොඩයි පිස්සු හැදෙනවා ඉතින් මේවා ගානත් සාධාරණයි වැඩි ගණන් ඉතින් ඔය අක්සේ බලන්නේ ආසම කුණ්ඩකටු මෙහෙම සෙක්ෂන් එකක් තියෙද්දි කවුද බලන්න පාසෙ හිතෙන්නේ නැද්ද අනේ පිස්සු හැදුන මට එතනට ගිහින්නේ ඒ මම ඊට වඩා ලස්සන දෙයක් ගත්තා ෆයිනලි මගේ මිෂන් එක කම්ප්ලීට් වුණා මම bunny hair band එකක් ගත්තා මම ගත්තේ pink එක නෙමෙයි brown එක pink color වලට මම ඉස්සෙන ආස brown color just like ඒ වගේ කලර් වලට තමයි ඉතින් මම ආස ඉතින් වාට සද්දයක් ඇහෙන්න ගන්න අපේ ඉදර පැත්තේ වීල් එක ආදා ස්ටාර්ට් කරන්න එහෙම බලන්නකො ඒ කලර් නේද මගේ මූණ දැකලා නැත්නම් ඔයාලට මගේ මූණ බලලා ගන්න පුළුවන් දක්ෂතාවයට මම කියන්නේ. ඉතින් මේක තමයි අපේ මල්ලිගේ දක්ෂතාවය. මෙතනින් මගේ vlog එක එන්ඩ්. බයි.